ආයිබෝන් කියනවා. Power Hand Plantation Private Limited සභාපතිතුමන් ආචාර්ය ප්‍රභාත් කුලසිංහ ආයිබෝන් කියනවා. Power Hands Plantation අපිට හම්බ වෙනවා කතා කරන්න අපිට මීට පෙර මෙතන ව්‍යවසායකත්වයක් එක්ක කතා කරන්න බැරි වෙච්ච ඉන්ඩස්ට්‍රි එකට අපි යන්නේ වැනිලා. වැනිලා ගැන ඔබ මොනවද දන්නේ මම මොනවද දන්නේ කලින් දැනන් හිටියේ කියලා හිතලා බලන්න නිකන් යෝජනා කරන්න කැමතියි. අපි වැනිලා එසෙන්ස් පාවිච්චි කරනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා අපි රසකාරකයක් විදිහට කේක් එකක් හදාගන්නකොට දාන වැනිලා කෘත්‍රිම රසකාරකයක් කියලා අපි දැනුමක් තියෙනවා. ඔබ දන්නවද මේකට ලෝක වෙළඳපොලේ තියෙන පොටෙන්ෂල් එක කොච්චරද සහ රටක් විදිහට අපිට ගන්න පුළුවන් එළඹුම කොච්චරද කියලා. ඒ කතා බහ තමයි ඔබත් එක්ක ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන ඊට කලින් අපිට ව්‍යාපාරයේ ස්වභාවය කියලා සාකච්ඡාවට එකතු වෙන්න කියලා කියනවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා සඳමාලි ඔබටත් ජාතික රූපවාහිනියටත් ඒත් එක්කම IDB එකේ අපේ ડોક્ટર සාරංග සහ නිලූෂා මතක් කරනවා මට මේ අවස්ථාව ලබා ගැනීම දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මීට අවුරුදු 5කට කලින් Power Hands Plantation 2019 වර්ෂයේදී අපි ආරම්භ කරනවා. ආරම්භ කරද්දී මූලිකම අපේ අරමුණ වෙන්නේ දේශීය කුෂි වගාව ඉහළ නැන්වීම තමයි අපේ අරමුණ ප්‍රථමයෙන්ම. ඒකත් එක්කම විදේශීය සහ දේශීය වෙළඳපොළ වල තියෙන කෘත්‍රිම වැනිලා වෙනුවට ස්වභාවික වැනිලා අපි වගා කරලා ඒක වෙළඳපොළට ගෙන ඒමත් සිලෝන් ටී කියන වගේ සෙලෝන් වැනිලා කියන එක අපි දේශීය සහ විදේශීය වෙළඳපොළට වෙළඳ නාමයක් බ්‍රෑන්ඩ් නේම් එකක් හැටියට අපි ගේන්න බලාපොරොත්තු වෙන තමයි වෙන්න අපි Power Hands Plantation ආරම්භ කරන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම වැනිලා කුළුබඩු ලොවේ දෙවෙනි මිල ඉහළම භෝගයක් තමයි වැනිලා භෝගය. ඉතින් අපි වාණිජ වගාවක් වශයෙන් වැනිලා භෝගය අපි වගා කරනවා. ඒත් එක්කම අපි වගා කරන සාමාන්‍යයෙන් ලොකුවට ලංකාවේ කමර්ෂල් ප්ලාන්ටේෂන් එකක් විතර වැනිලා නෑ නේද? නෑ. ඒ ගොඩාක්ම ගොවීන් සහ සාමාන්‍ය ජනතාව තමයි එතකොට වැනිලා වගා කරමින් හිටියේ. ඒතර වැනිලා සංගමයේ එහෙම අවුරුදු ගණනාවක් පුරාට වගා කරලා තියෙනවා. නමුත් කිසිම අවස්ථාවක ටොන් 2කට වඩා වැඩි ප්‍රමාණයක් එක්ස්පෝර්ට් කරලා නැහැ. ටොන් 6ක් විතරක් එක අවස්ථාවකදී එක්ස්පෝර්ට් කරනවා. මම ඒක ඉදිරියේදී කතා කරන්න. අපි පාරිභෝගිකයන්ට ආයෝජනය කිරීමට අවස්ථාව දෙනවා. අපේම භූමි ඉඩම් වල භූමියේ වගා කරපු ඉඩම් වලට ආයෝජනය කරන්න අවස්ථාවක් දෙනවා. මේක අපේ රටේ හොඳට වැවෙන ප්ලාන්ට් එකක්ද? හොඳටම වැවෙනවා. කියන්නේ බොහොම පහසුවෙන් වගා කරන්න පුළුවන්. නමුත් වැනිලා වල සීක්‍රට් කීපයක් තියෙනවා. එකක් තමයි මේකට ස්ට්‍රෙස් එකක් දෙන්න ඕන නැත්නම් මල් හටගන්නේ වැනිලා. එතකොට අපි ස්ට්‍රෙස් කරන්න ඕන. ස්ට්‍රෙස් කරපුවන් පස්සේ තමයි අපිට මල් හටගන්නේ. දැන් මල් හටගත්තත් මේකේ කරල් එන්නේ නැහැ. ඒකට කෘත්‍රිමව පරාගණය කරන්න ඕන. කෘත්‍රිමව පරාගණය කිරීමක් කරාම තමයි මේකේ කරල් එන්නේ. ඊට පස්සේ ඒක මාස 9ක් තුල තියලා මේ එන වැනිලා බීන්ස් අපි සීසන් කරනවා. සීසන් කරාන් පස්සේ තමයි මේකට ගුණාත්මක භාවය අපිට ගන්න පුළුවන්. ඉතින් හොඳට මෝරපු කරල් අපි නිසි කාලයේදී කඩලා සීසන් කරනවා. අපි අපේ ආයතනයෙන් කරන්නේ අපේ භූමි වල වගා කරලා ඒක ආයෝජනයකින්ට අවස්ථාව දෙනවා මේ වෙනුවෙන් ඉන්වෙස්ට් කරලා එතුමන්ලටත් අපි මේ වැනිලා එක අපි සීසන් කරලා අවසානයේදී විදේශ වෙළඳපොළට සහ දේශීය වෙළඳපොළට අපි අලෙවි කරලා ඒන ආදායමෙන් ඔවුන්ටත් ප්‍රතිලාභ ලබා දීලා අපේ ආයතනටත් ප්‍රතිලාභ ලබා ගන්න ලෝන් ටර්ම් ප්ලෑන් එකක් හැටියට ගොඩක් දීර්ඝකාලීන සැලසුමක් හැටියට යන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවට විශාල විදේශ විනිමයක් මේ හරහා ලබා දෙන්න. 2026 වෙනකොට අපි ආරම්භ කරනවා අපි එක්ස්පෝර්ට් එක ඒ වෙනුවෙන් දැන් මේ වෙනකොට වගා කටයුතු කරමින් පවතිනවා. වැනිලා අපේ රටේ හොඳට වවන්න පුළුවන් භෝගයක්. හැබැයි එහෙම කමර්ෂල් ප්ලාන්ටේෂන් ලෙවල් එකේ නැති භෝගයක්. ඔබතුමන් පැහැදිලි කරනවා එක පැත්තකින් ඔබතුමන්ලම මේක වගා කරලා එක්ස්පෝර්ට් මාකට් එක බලන්න එක පැත්තකින් ව්‍යාපාරයක් විදියට
ක්‍රියාත්මක වෙනවා. අනික් පැත්තේ දකින්න සුවිශේෂත්වය තමයි කෙනෙක්ට ධන ආයෝජනයක් විදියට ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කැමති නම් ප්ලොට් එකක් අරගෙන ලෑන්ඩ් එක අරගෙන බොහොම නීත්‍යානුකූලව සුරක්ෂිතව ධන ආයෝජනයක් කරනවා වසර කීපයකට පස්සේ ඒකේ රිටර්න් එක බෙනිෆිට් එක වසර 5කට පස්සේ එන විදියට. ඉතින් අලුත් අදහසක් ඒ වගේම තමයි අපිට ඉන්න ප්‍රේක්ෂකාගාරය සභාපතිතුමනි මේ වැඩසටහන හරහා එන ඉන්ෆර්මටිව් වැලියු එකට এডুকেෂනල් වැලියු එකට ඔබට මතක නම් සභාපතිතුමනි පසුගිය දවසක අපිත් එක්ක එකතු වුණා මේ DSL ලංකා බොනික්කෝ කතන්දරේ කියන්නේ මනෝජිත මහත්මිය බොහෝ දෙනා අපින් පස්සේ ඇහුවා ලංකාවේ ඉඳලා රටවල් 50කට එහා පැත්තේ බොනික්කෝ සාර්ථකව මේ එක්ස්පෝර්ට් කරන ව්‍යාපාරයක් අපේ රටේ තියෙනවද කියලා. අර ඔබතුමන් කලින් කියපු කාරණාව ඇයි මේවා අපි උත්කර්ෂයට නගවන්නේ නැත්තේ? ඇයි මේවා අපේ රටේ අර සෙලිබ්‍රිටි ලෙවල් එකට ඇවිල්ලා නැත්තේ? ඇයි අවධානය යොමු වෙන්නේ නැත්තේ කියන කාරණාව ගැන අපි කතා කරන්න ඕනේ. අපි ඩයලොග් එකක් හදාගන්න ඕනේ. ඒ හරහා තමයි අර අපි බලාපොරොත්තු වෙන සමාජයේ පිබිදීම, පිපිරීම, ව්‍යවසායකත්වයේ කියන එක උත්කර්ෂයට නංවන දවසක් අපිට අනාගතේ උදා කරගන්න පුළුවන් වෙන හිතවතුනි මේ යන ගමන් මගේ. ඔබ මේ කතා අහන්න ආසයි. ඔබ ඉන්ස්පිරේෂන් එකක් ගන්නවා මේව ඇහුවාම. අපේ හිතවත අපේ හදවතට දැනෙන දෙයක් තියෙනවා කෙනෙක් කිව්වහම සිලෝන් ටී වගේම සිලෝන් වැනිලා කියන බ්‍රෑන්ඩ් එක ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනේ. අපි වැඩපිළිවෙලක් සකස් කරනවා කියලා කිව්වහම දැනෙනව නේද හදවත පසුලට දෙයක්. අන්න ඒ හැඟීම තමයි අපි ඉස්මතු කරගන්න උත්සාහ කරන්නේ රටක් විදියට අපිට යන්න පුළුවන් ගමනක්. අපි මීට වැඩි චැලෙන්ජස් දිනලා තියෙනවා රටක් විදියට ඔබතුමන් සඳහන් කරා වගේ. ඉතින් අපි තව දුරටත් කතා කරමු වැනිලා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙළඳපොළ අත්පත් කරගන්නට කර්මාන්තයක් විදියට ඉන්ඩස්ට්‍රියක් විදියට ඔබතුමාලගේ ප්‍රවිෂ්ටය කොහොමද කියලා අපි ඉදිරි සාකච්ඡාවට වලදී කතා කරමු. අපේ රටේ කමර්ෂල් කල්ටිවේෂන් එකක් විදියට වැනිලා වවන්න තියෙන චැලෙන්ජස් මොනවද? එක. අනිත් එක තමයි මේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ වැනිලා වලට ප්‍රොඩක්ට් එකක් විදියට තියෙන විභවතාවය කොහොමද? අපිට රටක් විදියට ඒක ෆීල් කරන්න තියෙන chances මොනවද කියලා. මුලින්ම කමර්ෂල් හැටියට වගා කරනකොට අපිට බාධක තියෙනවා. ඉතින් අර ගොඩක් මම දැක්ක එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් එක්ස්පෝර්ට් එකේ ලිපියක් පාල වෙලා තියෙනවා සභාපතිතුමනි මේ සඳමාලි මේක භෝගයක් හැටියට තාප්පි වුණත් අපිට වගා කරන්න පුළුවන්. නමුත් ආයෝජනයක් හැටියට මේක කරන්න ගියොත් ඔයාලගේ සල්ලි අපරාධ කියලා ප්‍රාදේශීය ලේකම් තුමෙක් දාලා තියෙනවා පෝස්ට් එකක්. ඒ පෝස්ට් එක එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේම පළ කරලා තියෙනවා. ඉතින් බොහොම කනගාටුයි මේ වගේ තත්යකට අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව වැටීම සම්බන්ධව. මොකද අවුරුදු ගණනාවක් තිස්සෙම වැනිලා වගා කරනවා. ගොවීන් සහ වැනිලා සංගමයේවල් සෑහෙන එෆෙක්ට් එකක් දාලා එයාලා වගා කරනවා. නමුත් මේක ලෝක වෙළඳපොළට ගිහිල්ලා නැහැ. ඒත් එක්කම මේ අපි වගේ කමර්ෂල් ආයතනයක් කෙනකොට ඒ ආයතනය පස්සට ගන්න උත්සාහ කරනවා එක එක විවිධ ආයතනවලින්. ඒතම තරඟකාරීත්වය වැඩි. දැන් මම හැමතිස්සෙම හැමෝටම කියන්නේ අපි මේක ඇතුලේ අර ලිඳේ ඉන්න මැඩියෝ වගේ මේක ඇතුලේ ෆයිට් කරන්න එපා. ඔයාලා ජාත්‍යන්තර වෙළඳපොළට ෆයිට් කරන්න අපි යන්. අපි හැමෝම එකතු වෙලා සාර්ථක ව්‍යවසායකින් අපනයනකරුවන් අතර තියෙන පොදු හැඟීමක්. මම ඔක කලිනුත් අහලා තියෙනවා. කියන්නේ කම්පිටිෂන් එක සභාපතිතුමනි අපි අතරේ නෙමෙයි. නේද? කම්පිටිෂන් එක අපි වෙන රටක්. එතකොට අපි මේක ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියන්න ඕන. අපි වෙළඳපොළ තුළ ෆයිට් කරන්න ඕන. එතකොට මේ වැනිලා වගා කරනකොට තියෙන අර චැලෙන්ජ් එක අහුවිෂන් එකත් එක්කම මේ හැමෝටම තියෙන මේ ප්‍රශ්නය මේ අපි වැනිලා එකට එච්චර මේ ප්‍රේස් එකක් නැතුව ඇයි මැඩගස්කර් තමයි නම්බර් 1 නැත්නම් ඉන්දුනීසියා කියලා ඉන්දුනීසියා කියලා දැන් කියනවා. ඒත් එක්කම ආටිකල් එකක් තිබ්බා 1994 මට කන්සල්ටන්ට් කෙනෙක් එයා ඇග්‍රිකල්චර් කන්සල්ටන්ට් කෙනෙක් එයා දානවා එයාගේ ආටිකල් එකේ වැනිලා කන්ට්‍රෝල් එක ලංකාවේ නැති කරන්න පුළුවන් මැඩගස්කර් වලට කියලා. කිසිසේත් මෙහෙම කරන්න බෑ. මොකද අපි බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න එකයි සෙලෝන් වැනිලා කියන එකේ වෙනමම යුනික් එකක් තියෙනවා. ඉතින් සෙලෝන් වැනිලා එක අපි බ්‍රෑන්ඩ් කරන්නේ ඒක නිසා ඔය වගේ කතා අපි කිසිම මායිමකට ගන්නෙ නෑ. ඒක 94 ඊට පස්සෙත් අපි වැනිලා ලංකාව එක්ස්පෝර්ට් කරලා තියෙන්නේ ටොන් 6ක් තමයි උපරිම ඒ 2017 වර්ෂයේදී. එතනින් පස්සේ නෑ ඒකටත් මේ මාකට් එකේ තියෙන කතාව තමයි ප්‍රශ්නේ තමයි මේ මැඩගස්කර් වලට සුළු සුළඟක් ඇවිල්ලා එක්ස්පෝර්ට් එක එයාලගේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා.
අඩු වෙච්ච හින්දා අපිට අවස්ථාව හම්බුණා නැත්තම් මැඩගස්කර් වෙන්න තියෙනකන් අපිට බෑ කියන තැන තමයි ඉන්නේ. ඉතින් ලංකාවටවත් අපිටවත් ගමනක් යන්න බෑ. අපි විශ්වාස කරන්න ඕන ප්‍රථමයෙන්ම අපිව. මේ ලාංකිකයෝ ගොවියෝ අපේ ලාංකික ගොවියෝ අපිව විශ්වාස කරන්න ඕන මුලින්ම. ඒ විශ්වාසය මත තමයි අපි සාර්ථකත්වයේ ආරම්භය එන්නේ. ඉතින් ඒක තමයි අපිට කමර්ෂල් එකක් හැටියට මේ වගා කරගෙන යද්දි තියෙන එක වාදක. ඉතින් හැමතැනම කියන්නේ මේකට මිලක් නැහැ. මේ වැනිලා වගා කරොත් අපිට මාකට් එක එක්ස්පෝර්ට් මාකට් එක නැහැ කියලා කියන්නේ. කමර්ෂල් ප්ලාන්ටේෂන් එකට යන්න ලොකු පිරිවැයක් තරන්න ඕනද? නෑ ලොකු පිරිවැයක් අවශ්‍ය නැහැ. දැන් ඇත්තට අපි පටන් ගන්නකොට අක්කර 10ක වගේ භූමි ප්‍රමාණයකින් අපි වගාව ආරම්භ කරන්නේ. ඊට පස්සේ අපි දැන් අක්කර 200ක ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒත් එක්කම අපි මේ අවුරුද්ද අවසානයේ වෙනකොට වැනිලා වගාව අක්කර 1000ක ප්‍රමාණයකට අපි කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි දිගටම කන්ටිනියස්ලි මේක සප්ලයි කරන්න ඕනේ. නැත්නම් අපිට මාකට් එක ඉන්න බැරුව යනවා. එතකොට තමයි ඔය කියන ප්‍රශ්නේ එන්නේ. ඒකින්ද අපි හැමෝම මේ කිසිම වෙලාවක ටොන් 5කට යහ ලංකාවේ හදලා නැහැ. ඒ නිසා තමයි මේ එක්ස්පෝර්ට් මාකට් එකට අපිට ය아가න්න බැරි පුංචි ප්‍රමාණයක් අපි එක්ස්පෝර්ට් කර ඉන්නවා. ඊට අමතරව ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා මේ ගොවීන් වගා කරත් ඒවැ මිල තීරණය කරන්නේ මේ අතරමැදියෝ වැනිලා වුණ. අන්නගේ මාෆියාවක් වගේ තියෙනවා. ඒකට හේතුව තමයි දැන් ගොවියා වගා කරාට මේක සීසන් කරලා ආපුවම ගුණාත්මක මිල ඉහළ යනවා. ඉතින් අපි වැනිලා අමු වැනිලා කරල් ගත්තොත් කිලෝ එකක් රුපියල් 4000ක් 2500ක් 3000ක් ඔය අතර වගේ යනවා. ඉතින් මේක අතරමැදියෝ විසින් මිලදී අරගෙන එයාලා සීසන් කරලා කිලෝ එකක් රුපියල් 45000යි 60000යි ඒ වගේ මිලකට අලෙවි කරනවා. නමුත් 5ට 1ට අනුපාතය ගත්තම කියන්නේ වැනිලා අමු කරල් 5ක් කිලෝ 5ක් එක කිලෝ එකක් බවට පත් වෙනවා. එතකොට අර නමුත් අධික ලාභයක් ලබනවා අතරමැදියෝ. ඒ හින්දා එයාලගේ ව්‍යාපාරය තියාගන්න ඕන නිසා ගොවියට ලොකු බෙනිෆිට් එකක් දෙන්නේ නැහැ. ඒක නිසා එයාලා ගොවිනුත් අදරියටපත් වෙනවා. එතකොට අපිටත් ඒක ඉෆෙක්ට් වෙනවා. ඒක ඔක බෑ කියන මතය තමයි හැමෝගෙම තුල තියෙන්නේ. ඉතින් අපරායන කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේක ගැන රිසර්ච් කරමින් ඉන්නවා. නමුත් තාම මං හිතන්නේ 2019 පටන් ගන්නකොට මං හෙට විසිට් කරා එකපාරක්. ගිහලා හම්බුනාම කියන මට්ටමේ ඉඳන් අද වෙනකන් කිසිම growth එකක් ඇවිල්ලා නැහැ. වැල්ලා සම්බන්ධව. ග්ලෝබලි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න මේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එකේ ස්වභාවය කොයි වගේද? ඉල්ලන්නේ සීඩ්ස්ද නැත්නම් ඒක නැචරල් ඔයිල් එකක් බවට වැලියු ඇඩ් කරපු ප්‍රොඩක්ට් එකක්ද? ග්ලෝබල් මාකට් එකේ කොහොමද ඩිමාන්ඩ් එක? ඒකේ ග්ලෝබල් මාකට් එකේ ටොන් 12000කට වඩා ප්‍රමාණයක් එයාලගේ ඩිමාන්ඩ් එකක් තියෙනවා. නමුත් ලෝකෙට සප්ලයි එක තියෙන්නේ ටොන් 6000ක වගේ 6000 ගානක ප්‍රමාණයක්. මේකෙන් වැඩියෙන්ම ලෝකෙට සප්ලයි කරන්නේ මැඩගස්කර් ටොන් 2023 දී ටොන් 3071ක් එයාලා සප්ලයි කරනවා. ඊට අමතරව ඉන්දුනීසියා ටොන් 1456ක් මෙක්සිකෝ 610ක් වගේ ප්‍රමාණයකට කරනවා. මේකේ টොප් 10 ලිස්ට් එකේවත් ශ්‍රී ලංකාව නැහැ. මොකද ලංකාවේ වෙන්නගේ තමයි හොඳම ඇරෝම එක තියෙන්නේ. නමුත් අපි කිසිම වෙලාවකට මාකට් එක ගිහිල්ලා නැහැ. බෑ කියන මතයෙම ඉඳලා තමයි වැඩ කරන්නේ. ඉතින් හැමතිස්සෙම ඩිමාන්ඩ් එකක් තියෙන තව ටොන් 6000ක ප්‍රමාණයක් මැඩගස්කර් වලට සප්ලයි කරගන්න බෑ. එයාලත් සප්ලයි කරලා නැහැ. මේකත් වර්ල්ඩ් මාකට් එකේ 110ක ප්‍රමාණයක් තමයි නැචරල් මාකට් එකේ තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම කෘතිම වැල්ලා රසකාරක තමයි වර්ල්ඩ් මාකට් එකේ තියෙන 90%කට වගේ ආසන්න ප්‍රමාණයක්. අපි ගත්තොත් එහෙම මැඩගස්කර් වලින් එක්ස්පෝර්ට් ඉන්කම් දැන් ඇත්තට වැදගත් නේ අපිට දැන් මේ වෙලාවේ එක්ස්පෝර්ට් ඉන්කම් එක ගැන කතා කරන නිසා එක්ස්පෝර්ට් ඉන්කම් එක ඩොලර් මිලියන 533ක් එයාලා ගන්නවා මේ වැනිලා වලින් විතරක්. ඉතින් බොහොම කනගාටුයි ලංකාව මේ වෙනකොට ටොන් 1.5ක් මම ඊයේ තොරතුරු ගද්දි එක්ස්පෝර්ට් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒකත් මට නිසි ආකාරයට ලබා ගන්න හම්බුන්නේ ඒ තොරතුරු. ඒත් එක්කම EDB එකෙන් අප්ඩේට් කරලා තියෙන තොරතුරුත් එක්ක 2017 වෙනකන් විතර යාලත් අප්ඩේට් කරලා තියෙනවා. එතනින් එහාට වැන්නලා ගැන ලොකුවට හොයලා ඒවට තොරතුරු ලබා දීලා නැහැ. එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් එකෙන් විතරයි තොරතුරු ලබා දීලා තියෙන්නේ. ඒකත්
අපි රටේ නිෂ්පාදනයේ ටොන් 5ක වගේ ප්‍රමාණයක් තමයි වැනිලා නිෂ්පාදනය කරන්නේ. ඔව්. ඉතින් ටොන් 6000ක ප්‍රමාණයක් තියෙනවා අපිට සප්ලයි කරන්න. අපි මේක සප්ලයි එක වැඩි වෙනකොට මිල අඩු වුණා කියලා අපි ගත්තොත් ඒ ඩොලර් මිලියන 900ක විතර මාකට් එකක් අපිට ඕපන් මාකට් එකක් තියෙනවා ලංකාවේ වැනිලා සප්ලයි කරන්න වර්ල්ඩ් මාකට් එකට. ලෝක වෙළඳපොලේ ඊටාම හොඳ පොටෙන්ෂල් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්. අනිවාර්යයෙන්. ඒ මදිවට අපේ රටේ මේ ප්‍රොඩක්ට් එකට ඒකේ සුවඳට ඒකේ ක්වොලිටි එකට යුනික්නස් එකක් තියෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා. නේද? සිලෝන් ටී වලට යම් පිළිගැනීමක් තියෙනවා සභාපතිතුමනි. මේ සිලෝන් වැනිලා කියන එක ප්‍රොඩක්ට් එකක් විදියට, බ්‍රෑන්ඩ් එකක් විදියට, වෙළඳ නාමයක්, වෙළඳ සම්නාමයක් විදියට එස්ටැබ්ලිෂ් කරන්න ඉඩ තියෙනවා අපේ රටට නේද? ඉදිරි වසර කීපය තුල. ඉතින් ඒ නිසායි අපි හිතන්නේ මේ කමර්ෂල් ප්ලාන්ටේෂන් එකක් කරන එකේ මේ වාණිජ කෘෂි කර්මාන්තය කරන එකේ තියෙන වැදගත්කම අපි දකින්නේ කරුණු කීපයක් හින්දා. එකක් ලෝක වෙළඳපොලේ තියෙන ඉඩ. අපි අමුතුවෙන් හදන්න ඕනේ මාකට් එකක් නෙමෙයි. එතන ඩිමාන්ඩ් එකක් තියෙනවා ක්‍රියේට් වෙච්ච එකක්. ඒක ලෝකේ අනික් රටවල් වලින්වත් සම්පූර්ණයෙන් පිළිමහන්නේ නැහැ. නේද? විශාල ඉඩක් තියෙනවා. නම්බර් 1 ඉන්නේ මැඩගස්කර්. මැඩගස්කර් ටොන් 3000ක් තමයි යාලා එක්ස්පෝර්ට් කරන්නේ. සපයන්නේ. නේද? ඉතින් ඒ ඉඩ තියෙනවා අපේ රටේ මේ ප්‍රොඩක්ට් එකට ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙන මේ බ්ලෙසිං එකක් කියලා හිතන්න පුළුවන්. ඒකේ යුනික්නස් එකේ ප්‍රොඩක්ට් එකේ ඒක තියෙනවා. ඉතින් ඒකයි මේක එකතු කරලා අපි කොහොමද අපිට මේ විදේශ විනිමය ගෙනෙන ප්‍රභවයක් බවට මේක පත් කරන්න කියන කතාව තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි දැනුවත් ඔබතුමාගේ ව්‍යාපාරය කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න ඉන්න ඉදිරියේ කියලා මම කැමතියි ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැනගන්න. දැන් 2025 වර්ෂය වෙනකොට මෙහි ෆැක්ටරි එකක් ඕපන් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා සඳහන් කරා. ඒක ගැන කියන ගමන් අපිට කියන්න එක්ස්පෝර්ට් ඕඩර්ස් කොහොමද අපි ඉදිරි වසර දෙක තුන තුල මැනේජ් කරගෙන තියෙන්නේ කියලා කැමතියි දැනගන්න. අපි 2025 වර්ෂයේ වෙනකොට වැනිලා ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරන ෆැක්ටරි එක අපි කටුනායක ප්‍රදේශයේ අපි ස්ටැබ්ලිෂ් කරනවා. 2025 ලබන අවුරුද්ද වෙනකොට. හරි. 2025 පළවෙනි මුල් කාර්යවිධිම අපි කරනවා. එකෙන් අපි වැනිලා ඔයිල් එක එක්ස්ට්‍රැක්ට් කරන්න සීඩ් එකෙන් නේද? මොකද වැනිලා ඔයිල් එකයි පවුඩර් එකයි බීන්ස් උයි තමයි අපි එක්ස්පෝර්ට් කරන්නේ. ඒතර අපි බලාපොරොත්තු වෙනවා 2025 අවසානයේ වෙනකොට දකුණු ආසියාවටම වැනිලා ඔයිල් එක සප්ලයි කරන නැචරල් වැනිලා ඔයිල් එක සප්ලයි කරනවා. දැන් අපි දුවදරුවෝ කන කෑම වලට හිටන් දාන්නේ රසායනික රසකාරක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් හොඳ දෙයක් අපේ දරුවන්ට අපි ආයතනයක් හැටියට ලබා දෙන්න. ඒතකොට ඒකත් එක්කම ලංකාවේ ලොකුම විශාලතම වැනිලා වගා කරන සමාගම වෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියාවටම අමතරව අපි UK මාකට් එක එංගලන්තයට අපි වැනිලා සප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මැඩගස්කර් සහ ෆ්‍රාන්ස් වලින් තමයි UK වලට වැඩියෙන්ම වැනිලා සප්ලයි කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සෙලෝන් වැනිලා එක. මොකද සෙලෝන් ටී එක UK වල ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිටත් පහසුයි අපේ වැනිලා එක එතනට ගෙනියන්න. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තු අරමුණ මේ සම්බන්ධව කරගෙන යන්න මේ ෆැක්ටරි එකත් එක්ක. මම හිතනවා ඒකට දැන්ටත් අපි 1000කට ප්‍රමාණයකට වඩා වැඩි පිරිසකට රැකියා අවස්ථා දීලා තියෙනවා. මේකෙන් රැකියා අවස්ථා සහ බිහි වෙයි. ඒත් එක්කම ජනාධිපතිතුමාගේ අරමුණ බිලියන 3ක් USD බිලියන 3ක වාර්ෂික ආදායමක් වැඩි කරගන්න. ඉතින් ඒකටත් අපිට යම්කිසි සහයෝගයක් දෙන්න පුළුවන් වෙයි. මොකද අපි බලාපොරොත්තු වෙන ඩොලර් මිලියන 50ක් වගේ ප්‍රමාණයක් හැම අවුරුද්දකම 50ක් ඊට පස්සේ ඩොලර් මිලියන 100ක් ඒ වගේ ක්‍රමානුකූලව අපි අපේ මාකට් එක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවට ආදායමක් ගේන්න. ඉතින් පාටපක්ෂ බීජකින් තොරව අපි රටට අපේ රට වෙනුවෙන් අපි දෙනවා. මොකද හේතුව අපි දන්නවා ඉදිරියේදී මේ අපි දැන් ණය වෙලා තියෙන ප්‍රමාණය තවත් ණය වීමක් වුණේ. ඉතින් මේකට අනිවාර්යෙන් අපි නිෂ්පාදන කටයුතු වැඩි කරන්න ඕන. මොකද අපිට වඩා ලොකු ක්‍රයිසිස් එකකට මුහුණ දෙන්න වෙයි අපේ දරුවන්ට මේවට අපි එක්ස්පෝර්ට් ඉන්කම් එකක් ගෙනාවේ නැත්තම් රටට. ඉතින් අපි හැම දෙයකම පැත්තකින් තියලා අපි මේ එක්ස්පෝර්ට් ඉන්කම් එක ගේන එකට යොමු වෙන්න ඕන හැමෝම. මොකද අපිට හැම දෙයකින්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. හැම අවස්ථාවකම අපි ලංකාව හැම ක්‍රයිසිස් එකකම ඒ යුද්ධයකදී පවා ජයග්‍රහණය කරපු පිටසක්. ඉතින් හොඳ ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. නමුත් අපිට මේ තරඟකාරීත්වයට මුහුණ දීලා
හොඳ වැනිලා එක්ස්පෝර්ට් කරන රටක්කට උන් අපි දැක්කා පවර් හැන්ස් ප්ලාන්ටේෂන් 2019 ස්ථාපිත කරන් පස්සේ තවත් සමාගම් කීපයක් වැනිලා කමර්ෂල් කරන කම්පැනිස් කීපයක් පටන් ගන්න තියෙනවා. ඉතින් මේකට අතහිත දෙන්න ඕන රජයක් හැටියට. ඒකට සෙන්ට්‍රල් බැංක් එකේ හිටන් පාව මේකට සහයෝගයක් දෙන්න ඕන අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙනවා පුංචි බොනහරි වුණාම කම්ප්ලේන්ට් එකක් ගියාම ප්‍රශ්න කරලා ඒ ආයතන කන්ට්‍රෝල් එකකට ගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම නැතුව මේකේ පසුබිම බලලා මේක රටට යහපත් දෙයක්ද කියලා බලලා වෙලා ඒකට සහයෝගයක් දෙනවා නම් වටිනවා. ඉතින් ඇත්තටම සතුටු වෙනවා ડોક્ટર සාරංග වගේ ඉතාමත් හොඳින් තේරුම් ගන්න පුළුවන් තරුණ සභාපතිවරයෙක් අපිත් එක්ක මේ ගනුදෙනුවට ඒක නිසා තමයි අපි මේ රටේ දියුණුව තකා මේ රටේට මේ එක්ස්පෝර්ට් ඉන්කම් එක ගෙන්න ඕන ඉඳ තමයි අපි වැඩසටහනටත් අනුග්‍රහකත්වය දැක්වේ. ඉතින් අපි ඉදිරියටත් අපි රට වෙනුවෙන් මීටත් වඩා දැන් අපි තවත් ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවා මැනාවල මේ ඉම්පෝර්ට් කරන දැන් අපි එක්ස්පෝර්ට් එක ගැන මට කතා කරන්නේ. අපි ඉම්පෝර්ට් කරන ප්‍රමාණය අඩු කරන්න ඕන. දැන් අපි ගත්තොත් ඒ ලුණු තිරුංගු පිටි එහෙම ලොකු ප්‍රමාණයක් ඉම්පෝර්ට් කරනවා. ඉතින් 90%කට විතර ප්‍රමාණයක් ලුණු අපි ඉම්පෝර්ට් කරනවා. ඉතින් අපේ රටේ වගා කරන්න පුළුවන් අපි දැන් මැනාවල අක්කර 2000ක භූමි භාගයක අපි ලුණු ඉම්පෝර්ට් කරනවා. එතකොට අපිට එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරන්න තියෙන වියදම නැති වෙනවා. එතකොට එක්ස්පෝර්ට් කරා සමානයි. මොකද අපිට වියදමක් අඩු වුණා කියන්නේ ඩොලර් වලින් අපි ගෙවන්න තියෙන ප්‍රතිශත ප්‍රමාණයක් අපි ආවම කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලුණුත් ඉම්පෝර්ට් කරන දේවලුත් අඩු කරන්න අපි වගා කරමින් කටයුතු කරමින් යනවා. Power Hands Plantation Private Limited දකුණු ආසියාවට වැනිලා සපයන ලොකුම ශ්‍රී ලාංකීය ලොකුම ආයතනයේ බවට පත් වෙන්නට ඔබ සිහිනයක් දකිනවා. අපේ සුභාශිංසන ඔබතුමත් එක්ක තියෙන අපි විනාඩියක් අරගෙන අර ඉන්වෙස්ට්මන්ට් එලිමන්ට් එකත් ආපහු සඳහන් කරමු. ආයෝජනය කරන අවස්ථාව ඒකත් කියමු. අපි පර්චේස් 10 පර්චේස් 20 වගේ අවස්ථා තියෙනවා. පාරිභෝගිකයට ආයෝජනය කරන්න පුළුවන්. ආයෝජන කරපුවම 5,40,000ක වගේ ප්‍රමාණයක් ආයෝජනය කරපුවම අවුරුදු 5ක් සම්පූර්ණ වෙද්දී 5,40,000ක මේ පර්චේස් 10ක ප්ලොට් පර්චේස් 10ක ප්ලොට් එකකට ආයෝජනය කරපුවම අපි අවුරුදු 5කින් සහතික කරපු මිලක් දෙනවා 1.5 මිලියන් ලක්ෂ 15ක මුදලක් යට ගැරන්ටිත් දෙනවා. නමුත් අපි මේක ඊට වඩා ඉහළ මිලකට අලෙවි කරන්න අපිට හැකියාව ලැබුණොත් අපි බලාපොරොත්තු වෙනවා අපේක්ෂිත ආදායමකට මිලියන 3.5ක් අවුරුදු 5 අවසානයේදී ලබා දෙන්න. ඒක තමයි ගැරන්ටිඩ් මිලක් වෙනම මේ එක්ස්පෙක්ටඩ් ඇන්ටිසිපේටඩ් ඉලස්ට්‍රේටඩ් ඒ බෙනිෆිට් එකත් ආපහු මේ ඉන්වෙස්ටර්ටම දෙන්න නේද? බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. අපි සුබ පතනවා රටක් වෙනුවෙන් දකින්න හීනයක් හැබැයි කරන්නටයි ඔය එෆර්ට් එක දාන්නේ. ඒ හින්දායි අපි ඔබතුමත් එක්ක ඉන්නේ. Power Hands Plantation Private Limited offers you the best green investment opportunities with higher returns for your investment. Power Hands Plantation Private Limited